ලොකු අයියා මිනිස්සු බීලා ගමට බැහැන්න කෑ ගහනවා බා. ඒ උනාට උන් බොන්නේ ගෙදරට තෝරේ. මට නම් හිතෙන්නේ හිම්මලයා. ඔයින් ඔය බීලා කරන්නේ මහා බොරු අබ්බා. එහෙම එකක් නෑ බා ලොකු අයියා. ඇත්තට මිනිස්සු බිව්වම උන්ගේ ඇත්තම සතා එළියට එන්න පටන් ගන්නවා. එතකොට තමයි උන් ප්‍රශ්න දාන්නේ. හැම මෝඩකමක්ම කරන්න පටන් ගන්න බා. බයි මයි කොච්චර දෙනවද බා? මේ කොච්චර බිව්වත් බයි මයි කවදාවත් රණ්ඩු කරලා තියනවද බා? රණ්ඩු කරන්න. බයි මයි. අපි දෙන්නට බා රණ්ඩු කරන තරම් ප්‍රශ්නයක් නෑනේ. අපි දෙන්නටම තියෙන එකම ප්‍රශ්නේ බා. එතකොට හිම්මලයා මේ හොඳට ඉන්න මිනිස්සු දීපු ගමන් රණ්ඩු කරන්නේ කක්ක බෙදා ගන්න බැරි නේද? ඔව් බා ලොකු අයියා. මිනිස්සු රණ්ඩු වෙන ප්‍රශ්න බෙදා ගන්න බැරි. ඒවට උත්තර හම්බ වෙනකම්. වෙන එකේ ප්‍රශ්න බාර ගන්නකම් උන් හැමදාම රණ්ඩු බා. රුවක් ඇදෙනවා කවුදෝ එනවා මීවිත ඇඳිරිය දැසවතනවා අද පොඩි බැඳි දුක දිය කර පාකර ඔබේ ලොවට මා මොහොතින් එනවා. ඔය ගෙවල් වල මිනිස්සු කොච්චර වෙනස් වුණත් ලුණු පොල් කට්ටයි ලැඩ් බාල්දිය වෙනස් වෙන්නේ නැහැ කියනනේ බල්ලකෝ අයියා. මම මේ කල්පනා කරේ හිම්මලයා අපට මොන දේ තිබුණත් මොකක් හරි අඩුපාඩුවක් තියෙනවා බා. එහෙම අඩුපාඩු ඇතුව මිනිස්සු මේ ලෝකෙට එවන්නේ ඒ අඩුපාඩු අනිත් මිනිස්සුන්ව සම්පූර්ණ කරගන්න බල්ලකෝ අයියා. එතකොට හිම්මලයා අතප්පයක් නෙදී කිටියා කියපන්කෝ. අතපයක් නෑ. අතපය නැති මිනිස්සුන්ට ඔය අතපය හදන කොම්පැනි තියෙනවා බා. ගන්න සල්ලි නෑ කියපන්. දුප්පත් කියපන්. ඒ දුප්පත් මිනිහට ඒව අරන් දෙන්න. පින් කරන්න. මිනිස්සු ඕන තරම් ඉන්නවා බා. එහෙම අඩුපාඩු නැත්තම් ඒකත් ලොකු ප්‍රශ්නයක් බා. ඒ අඩුපාඩු වලින් තමයි මේ ලෝකේ දුවන්නේ බල්ලකෝ අයියා. ලොකු අයියා මට දැන් නම් දොට්ට පිළට යන්න ඕනි බා. මේ පොන්කි වනාන්තරන පුරා කියලා යන්න බා හිම්මලයා. ඔබයි දැන් අපි ධම්ම තැනක් පක්ෂීරලා වෙලේ නටලා කැලේ දොට්ට ගිහිල්ලා ඇලෙන් හොදගෙන පැලේ නිදාගත්ත අපිට වෙච්ච දෙයක් නේ බල්ලකෝ අයියා.
මට නම් කරකොලට ඇරියලා අපි බහින්නේ. මේ නගරවල මිනිස්සු කොහොම ජීවත් වෙනවද කියලා මට හිතා ගන්න බෑ බා. විතර නෑ කර. නහේ එක කුඩින්ද. අද්දා පිටිසර අලි ගන්න කැලේ. බවබෝගයක් වගා කරගන්න විදියක් නෑ. හැම සතා සිව්පා වගේ මපන්නේ බං කරදරේ. මේ අතන මහත්තයෙක් නම් ඉන්නවා. මං ඒ මහත්තයාගෙන් හරි අහන්නද බං දොට්ට බෙල්ට යන්න දැන. මේ මහත්යාගෙන් කියන මානෙ හරි නෑ බං ඉන්නේ. ඒ මාරි නෑ කියලා හිතුව මට මෙතනම රෙවෙනවලු අයියා. එන හිම්මලයා දෙ ලොකුම අමාරු කියන්නේ නැතුව පොඩි ලක්කියක්. මහත්තයා සුපර් දෙන පොඩ්ඩක් පෙන්නනවා. හවුද ඉස්සුදෝයි? දෙසන පොඩ ඒ වගේ දෙසන්නේ. මොකවයි? මං කියා කොහරි පෙර මහත්තයා තේල්ලා නෑ මයිනි. අනේ මහත්යෝ සමාවෙන්න. අපේ දුන්නලේ යන්නේ දොට්ටයන් දලක් මහත්යෝ. ડોක්ටර් කෙනෙක් වෙන්න. ડોක්ටර් කෙනෙක් වෙන්න කොල්ලෝ O level ලියන්න ඕන. A level ලියන්න ඕන. විභාග ගොඩක් පාස් කරන්න තියෙනවා. කැම්පස් යන්න තියෙනවා. එහෙම තමයි ડોක්ටර් කෙනෙක් වෙන්නේ. මායාට අමාරුයි වගේ නේද? මට නෙමෙයි මහත්යෝ. මම හිම්මලේ තමයි. යා මං දැන් අපෙන්නම්. Memang Kaya dia aku. Dia dawal na kapili ng kala na yaw. අනේ මල්ලි කිරි පුතේ අමුත් එක අතපය හතර හොඳට තියෙනව නේද මේ මිනිස්සුන්ට කරදර කරන්න තමයි වැඩක් බලා ගන්න ඕයි මේක තමයි මගේ රත්තාව. සල්ලි නැත්තම් පානිය දාන්න යන මිනිස්සු යන්න. ඉස්සෙද්ද කොහෙද මෙන්න මෙයා යන්න මහත්තයා තවටිගේ නර මහත්තයා අම්මා වීදපඩ කියදී ලුකාලියෙන් ටිකක් මන් දෙනවා මේ අයියේ මහත්තයෝ වස්තුවේ මෙහෙම ආගත් කරන්න පුළුවන් එකම දේ දුක. අවසර පිස්සුද? මෙන්න මෙතනම රේ එනවා යන්න. ඔය සල්ලි ඉල්ලන්නේ බත් කන්න නෙමේ. උඩු හරි ගංජා හරි ගන්න.